අවසරයි අපේ හාමුදුරුවනේ මේ තරුණ සම්බන්ධතා ගැන කියනකොට මල මුටින්ම මතක් වෙන්නේ මේ තරුණ සම්බන්ධතා අපි මුලින්ම ඇති කරගන්නේ අපේ පවුලත් එක්කනේ. නේද? මේ පවුලත් එක්ක වර්තමානයේ වෙනකොට මේ පවුල තරඟකාරීත්වයත් එක්ක තමයි දුවන්නේ. ඒ කාරණාව නිසාම පවුල සමග තාරුණ්‍යයේ අපේ තියෙන සම්බන්ධතාවය දුරස් වෙලා තියෙනවා. මට එහෙම හිතෙන්න ප්‍රධානම කාරණාවක් තමයි මගේ අම්මා තාත්තා එයාලගේ පවුල ගැන පැහැදිලි කරනකොට මට දැනුණා ඒ කාලේ එයාලගේ පවුල තුල පවුලට ආවේනික වෙච්ච හරි ලස්සන උපසංස්කෘතියක් තිබිලා තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් අම්මට තාත්තට දරුවන්ට තියෙන ගැටලු ඒ කාලේ කෑම මේසෙට එකතු වෙලා කෑම මේසෙදි කතා කරලා හරි ලස්සනට निराකරණය කරගත්තා. නමුත් වර්තමානයේ අපිට ඒ තත්ත්වය දකින්න ලැබෙන්නේ නැහනේ. වර්තමානයේ අපි බත්පත්යි දුරකථනයයි දෙක අතර ගන්න එකට වෙන්න පුළුවන්. සමහර වෙලාවට අපි කන බත්පතට සතෙක් සර්පෙක් වැටුණත් දන්නේ නැහැ. ඒ වගේම තමයි තවත් කතාවක් මට මතක් වෙනවා. අර මුල හොඳ නම් එහි ඵලයේද සරුසාරය කියලා කියනවනේ නේද? සමාජයක් බිහි වෙන මූලික කුටුම්බයනේ පවුල. එතකොට ඒ පවුලෙන් පෝෂණය වෙලා හැදෙන තරුණිය පවුල සරුසාරයි නම් පවුලේ ආකල්ප හොඳයි නම් ඒ තරුණිය සමාජයට දායාද වෙන්නේ හොඳ විදිහට කියන කාරණාව අපි හොඳටම දන්නවා. ඒ වගේම තමයි මේ සමාජයේ තියෙන තවත් ලොකුම ගැටලුවක් මේ තරුණියන්ට ප්‍රශ්න කියන්න කෙනෙක් නැතුව දිවිනසා ගැනීම වලට වගේ පෙළඹෙන අවස්ථා. ඒ වගේම තමයි තවත් පිරිසක් අර මානසික ආතතියෙන් පීඩණයෙන් පෙළඹෙනවා නේද? අන්න ඒ වගේ ගැටලු වළක්ව ගන්න පුළුවන් අපිට පවුල තුල විවෘත මානසිකත්වයක් ඇති කරොත් සහ සමාජයේ විද්වත් කතිකාවන් තුල කියනවනේ මේ සමාජය වෙනස් වෙන්න ඕන, සිස්ටම් චේන්ජ් එකක් වෙන්න ඕන කියලා. අන්න ඒක කරන්න මේ තාරුණ්‍ය දායාද වෙන තාරුණ්‍ය නිර්මාණය වෙන පවුලේ තුල පවුල හා තාරුණ්‍ය අතර තියෙන සම්බන්ධතාව ඒ බින්දලා ගිහිල්ලා තියෙන සම්බන්ධතාව ගොඩනගන්න ඕනේ කියලා මම හිතනවා. හොඳයි දැන් තරුණියක් විදිහට ඇයට හැගෙන්නේ ඒ වගේ අදහසක් බත්පතට සර්පෙක් වැටෙනකන් දැන් ඉන්න තරුණ තරුණියන්ට තේරුමක් නෑලු බත් කද්දි. ඒ තරමට මනස පිළිබඳ ගැටලුවක් ඇති වෙලා තියෙනවා. පවුල පිළිබඳ ඇයට මතයක් තියෙනවා. ඒ ඇයගේ මතය. අපි දැන් සූදානම් තරුණියෙක් දරන්නේ මොන වගේ මතයක්ද මේ තරුණ සම්බන්ධතාව පිළිබඳව කියලා අහලා බලන්න. අවසරයි අපේ හාමුදුරුවනේ මේ තරුණ සමාජ සම්බන්ධතා ගත්තම අපි මුලින්ම කතා කරන්න ඕනේ මේ ප්‍රධානව කතා කරන්න ඕනේ ප්‍රේමය ආදරය කියන එකදී මේ සහෝදරි කිව්වා වගේම අපේ පළවෙනි ආදරය අපි හොයන්නේ පවුලෙන් පිටට ගියාම අපි තවත් අපේ විරුද්ධ ලිංගිකයෙක්ට එකතු වෙන ආකර්ෂණය අපි ආදරය කියලා කියනවා. බෞද්ධ සාහිත්‍යය ගත්තොත් මේ උතුම් ආදරයට හොඳම උදාහරණයක් තියෙනවා. ඒ යශෝදරාවත ඇය යශෝදරා දේවිය අපි බෝසතාණන් වහන්සේගේ හැම ආත්මයකම හැම වෙලාවෙම හැම අමාරු මොහොතකම උන්වහන්සේගේ ළඟින්ම හිටියා. ඒ වගේම සමාජයේ කියන්නේ ලෝකයේ උතුම්ම සුන්දරම වචනය ආදරය කියලා. ඒත් අද සමාජයේ ගත්තම මේ ආදරය කියන එක හරියට තේරුම් ගන්නේ අපේ කාලේ අපේ කට්ටිය මේ සැබෑ ආදරය කියන්නේ මොකක්ද කියන එකවත් හරියට තේරුමක් දන්නේ නැහැ. ඒ ගැන අගයක් නැහැ. ඒ ගැන වටිනාකමක් නැහැ. තේරුම් ගැනීමක් නැහැ. හරිනු කිව්වොත් මේ හොඳින් ආදරෙන් ඉන්නවා පුංචි රණ්ඩුවක් වෙනවා පුංචි වැරද්දක් නිසා රණ්ඩුව වෙන්නේ සම්බන්ධතාවය නවත්තලා දානවා. ඒ වගේ ආදර සම්බන්ධතාව තමයි අද කාලේ තියෙන්නේ. ඒත් අපි පොඩ්ඩක් ආපස්සට ගියාම අපිට වඩා වැඩිහිටි සමාජය අපේ අයියලා අක්කලාගේ සමාජයේ තිබ්බ ආදර කතා ඒවා හරි ලස්සනයි. ඒ කාලේ තිබ්බ රසවින්දනයත් හරි වෙනස්. ඒ කාලේ තිබ්බ සින්දු ඒ සින්දුවකින් උනත් අපිට ආදරය කියන හැඟීම හොඳටම දැනෙනවා. ඒත් අද කාලේ වෙද්දි තියෙන සින්දුවකින්වත් අපිට ආදරය කියන හැඟීම හරියට දැනෙන්නේ නැහැ. අපිට හොඳ රසවින්දනයක් නැහැ. හොඳයි දැන් අරුජන් අපේ තරුණියට තිබ්බේ පවුල අතර තියෙන සම්බන්ධතාවය පිළිබඳ ගැටලුව. දැන් තරුණයා විදිහට දරන්නේ ආදරය පිළිබඳ ගැටලුව. පවුලෙන් එහාට ගිහිල්ලා සමාජයට පිවිසෙද්දී ඔහුට දැනෙන ආදරය පිළිබඳ සහ මේ තරුණ පිරිස අතර තියෙන ආදර සම්බන්ධතාව පිළිබඳ මම හිතනවා අපේ වැඩම කර සිටින ස්වාමින් වහන්සේ මේ පිළිතුරු දෙකටම හොඳ ධර්මානුකූල විග්‍රහයක් ලබා දෙයි කියලා අවසරයි අපේ හාමුදුරුවනේ. මුතියංගන රජමහා විහාරස්ථානයේ විහාරාධිපති නායක ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයෙන් අවසරයි අපේ රුවන් සර්, රශ්මිකා අයියා, අරුජක්කා, ඒ වගේම අපේ සහෝදර සහෝදරියෝ, සදහැවත් පින්වතුනි, තරුණ සම්බන්ධතා ගැන කතා කරනකොට බුදුදහම ආශ්‍රයෙන් අපි විග්‍රහයක් කරනවා නම් සාමාන්‍යයෙන් සරලව කතා කරනවා නම් සම්බන්ධතාවයක් කියන්නේ අනිවාර්යෙන් අපි හැමෝටම අවශ්‍ය දෙයක්. දැන් බුදුරජාණන් වහන්සේ පවා ලස්සන සම්බන්ධතා
උන්වහන්සේගේ ශාසනය තුල ගොඩ නැගුවා. ඒක නිසා තමයි උන්වහන්සේ ශාසනයට ඇතුළත් වුණු ශ්‍රාවකයන් වහන්සේලාට අපි දන්නවා සැරියුත් මුගලන් දෙනම අගසව් දෙනම විදියට තෝරගත්තා. ඒ වගේ සම්බන්ධතා ගොඩනැගීම තුල නිවැරදි යහපත් සම්බන්ධතා ගොඩනැගීම තුල ලස්සනට කටයුතු කරන්න, නිර්වුල්ව කටයුතු කරන්න අපිට අවස්ථාව හම්බෙනවා. ඒ වගේම තමයි ඕකේ අනිත් පැත්ත. සම්බන්ධතා, වැරදි සම්බන්ධතා අපිට ලංවීම තුලින් එතනදී අපේ ජීවිතය සමහරවිට නොහිතන විදිහට අසාර්ථකත්වයට හේතු වෙන්න පුළුවන්. ඒ නිසා ඒක දැන් අපි සාමාන්‍යයෙන් කියනකොට කියනවා මෙහෙම උණු නිසා බොන්නත් බෑ, කිරි නිසා විසික් කරන්නත් බෑ. හරිද? උණුයි කියලා කිරි එක නොබී විසික් කරන්න බෑ. හැබැයි කිරි කියලා උණු පිටින් එකපාරම බීලා දාන්නත් බෑ. ඒක අපි කලමනාකරණයක් අපේ ළඟ තියෙන්න ඕනේ. ඒතර අපේ සහෝදරිය සහෝදරයා ඔයාලා ඉස්මතු කරපු කරුණු හරි ලස්සනයි. මොකද පවුලක් තුලින් තමයි අංක 1 හොඳම සම්බන්ධතාවයක් ගොඩ නැගින්න ඕන. අවාසනාවකට අද වර්තමාන අපේ පවුල් පරිසරය ගත්තාම විශේෂයෙන් දැන් අපේ අම්මලා තාත්තලාගේ ආදරය දරුවන්ට ලැබෙනවා හරි අඩුයි. නේ ගයක් ඇතුලේ අපි දකිනවා ආදරය කරන්න ලැජ්ජයි. නේ අම්මා තාත්තට ආදරයෙන් කතා කරන්න ලැජ්ජයි. තාත්තා අම්මට ආදරයෙන් කතා කරන්නේ නැහැ. දරුවා අම්මට ආදරයෙන් කතා කරන්න ලැජ්ජයි. ආදරයෙන් කතා කරන්න ලැජ්ජ අපේ ලංකාවේ පවුල් ඇතුලේ බලන්න පොඩි ප්‍රශ්නයක් එහා මෙහා වෙච්ච ගමන් නේ අල්ලපු ගම් 7කට ඇහෙන්න කුණුහරුපෙන් කෑ ගහන්න කිසිම ලැජ්ජාවක් නැහැ. ආදරයෙන් කතා කරන්න ලැජ්ජයි. ඒ නිසා අංක 1 පළවෙනි තැන පවුල තුල අපේ ලස්සන සම්බන්ධතාවයක් ගොඩ නැගෙන්නට ඕන. දැන් අපේ තාත්තලගේ ළඟ තියෙන ලොකු දුර්වලතාවයක් අපි දැකලා තියෙනවා මේ ගොඩාක් අපේ තාත්තලා අපි දන්නවා. ඉතින් උදේ පාන්දර ගෙදරින් එළියට යනවා. සමහර විට දරුවත් එක්ක කතා කරන්න වෙලාවක් නැහැ. දරුවත් එක්ක ගනුදෙනු කරන්න වෙලාවක් නැහැ. ඊට පස්සේ හවස ගෙදරට එන ගොඩාක් අපේ රටේ තාත්තලට අපි කතා කරන්න ඕන කාරණාව තමයි බාගෙට තමයි සිහි තියෙන්නේ. ඒ කියන්නේ සිහි නැහැ. හවස එන්නේ ගොඩක් තාත්තලා සිහි නැතුව ගෙදරට. ඉතින් සිහි නැතුව ගෙදරට එන තාත්තා කෙනෙක්ගේ ආදරය නිසි ආකාරයෙන් ඒ ගෙදර අම්මට ලැබෙන්නෙත් නැහැ. ඒ දරුවන්ට ලැබෙන්නෙත් නැහැ. ඒ තුලින් වෙන භයානක පැත්ත තමයි තාත්තා කෙනෙක්ගේ ආදරය නොලැබෙන දරුවෝ ඊට එහා පිරිමියෙක්ගේ ආදරය අනිවාර්යයෙන්ම හොයනවානේ. ඉතින් ඒ නිසා තමයි අපේ මං හිතන්නේ මේ සමාජයේ සම්බන්ධතා ආශ්‍රයෙන් විශාල ප්‍රශ්න ඇති වෙන ප්‍රධාන හේතුවක් අම්මගෙන් තාත්තගෙන් නිවැරදි ආදරයක් ඒ දරුවන්ට නොලැබීම. නිසා මං මුල් කාරණාව යෝජනා කරන අපේ අම්මලට තාත්තලට ගෙවල් අතුරේ ආදරය කරන්න ලැජ්ජ වෙන්න එපා. නේ. එතනින් ලස්සන සම්බන්ධතාවයක් ගේ ඇතුළින්ම ගොඩ නගා ගන්න කියලා මං හැමෝටම ආරාධනා කරනවා. සුදී ස්වාමීන් වහන්සේ ප්‍රවීණ රංගන ශිල්පී රුවන් වික්‍රමසිංහ මහතා මම කැමති දැනගන්න ඔබ වසර 34ක් පුරාවටම තවමත් දහම් ගුරුවරයෙක් විදිහට දරුවන්ගේ දැනුම පෝෂණය කරන ගුරුවරයෙක් විදිහට මේ ගුරුගෝල සම්බන්ධතාවය ගැන අපිට දැනගන්න පුළුවන් ඔබ වහන්සේ ඔබගේ මතය බුදුන් වහන්සේ දේශනා කරපු විදිහට කොහොමද මේ ගුරුගෝල සම්බන්ධතාවය මේ වර්තමානයේ අපි ගොඩනගා ගන්න ඕන ආකාරය. ඒ කියන්නේ සමහර වෙලාවට සමාජයේ අපි දකිනවා මේ ගුරුගෝල සම්බන්ධතාවය ගොඩාක් ශක්තිමත්. හැබැයි තවත් සමහර අවස්ථාවක අපිට දකින්න පුළුවන් ඒ ගුරුගෝල සම්බන්ධතාවයේ යම් සමබර නැති තැන්. කොහොමද මේ ගුරුගෝල සම්බන්ධතාවය බුදුන් වහන්සේගේ දේශනා අනුව අපි තවත් වටිනාකම වැඩි කරගන්න ගමන් ඒ සම්බන්ධතාවය තවත් ශක්තිමත් කරගන්නේ? අවසරයි අපේ හාමුදුරුවනේ, ඒ වගේම අරූජා රශ්මික ඔය දෙන්න ඇතුළේ මේ කණ්ඩායමින්ම අවසරයි. මටින් අහපු ප්‍රශ්නයට මම හොඳ ප්‍රවේශයක් ගන්නම්. අපි මේ ගෙවි ගිය සතියේ ඊයේ පෙරේද සතියකුත් නෑ, මේ ඊයේ පෙරේද යනකොට අපි දැක්කා එක පුංචි දරුවෙක් කොටකල් සමත් ඇඳගෙන තමන්ගේ ගුරුවරයාට අමු තිත්ත කුණුහරුපෙන් කතා කරනවා. ඒවා අහන් ඉන්න පුළුවන් එසේ විශේෂ කුණුහරුප නෙමෙයි, හොඳම වර්ගයේ තිත්ත කුණුහරුපෙන් කතා කරනවා. එතකොට ගුරුවරයාට වෙන දේ දැන් මේ දරුවව ඔතනට ගෙනාවේ එයාගේ අම්මයි තාත්තයි විතරක් නෙමෙයි. එයා වටපිටාවේ ආශ්‍රය කරන සමාජය, ඒ වගේම එයාට උගන්වපු ගුරුවරු, මේ හැමෝගෙම ප්‍රතිඵලය තමයි ඒ දරුවා කතා කරපු වචන ටික. ඒ වගේම තව දෙයක් දැක්කා. මේ පහුගිය දවස්වල සමාජ මාධ්‍යවල ප්‍රචාරය වුණා, සංසරණය වුණා. ගුරුවරයෙක් වේවැලක් දීලා දියණියකගේ අතට බල කරනවා ගහන්න එයාගේම වයසේ තවත් දරුවෙකුට. අනිත් සිසුන් ඉදිරියේ
ඔව් හැමෝම ඉදිරියේ. එතකොට ගුරුවරයා කියන භූමිකාව කොයි තරම්නම් තැනකට වැටිලා තියෙනවද? ඒ වගේම ඒ වගේ ගුරුවරු හරහා මම ඒ ගුරුවරයාට චෝදනා කරනවා නෙමෙයි. මේ හැමදේම වාණිජකරණය වෙලා. මේ හැමදේම සල්ලි මැත්තේ දුවන තැනකට ඇවිල්ලා අපි දැන් මේ දවස්වල කතා වෙනවානේ නෙගටිව් මාකටිං තමයි හරි ජනප්‍රිය. මොකක් හරි දෙයක් බාගෙට පෙන්නුවොත් එහෙම නැත්නම් වැරදි දේ කරොත් ඒකේ නෙගටිව් පැත්ත ඉක්වන්ට සමාජගත වෙනවා. එතකොට ඒ හරහා ඔවුන්ට සමාජ මාධ්‍ය හරහා මුදල් හම්බ කරන්න පුළුවන්. ඒ වගේම ඔවුන්ගේ ප්‍රචාරණ කටයුතු ඉතාමත්ම පහසුවෙන් වෙනවා. ඔබ සමාජලට ප්‍රචාරණ උපක්‍රමයක් වෙන්නත් පුළුවන්. කෙසේ වෙතත් ගෞතම බුදුරජාණන් වහන්සේ ඉතාමත්ම පැහැදිලිව දේශනා කරනවා. අනාගතයට සුදුසු පුරවැසියෙක් හදන්න නම් ඒ පුරවැසියට ගුරුවරයා විසින් මනාව උගන්වන්න ඕන. මනාව හරියට උගන්වන්න ඕන. හරියට හික්මවන්න ඕන. ඒ වගේම ගුරුවරයා දන්න දේවල් ගුරුවරයා සියල්ලම නොදන්නා වෙන්න පුළුවන්. හැබැයි ඒ දන්න දේවල් සියල්ලම හංගන්න නැතුව උගන්වන්න ඕනේ. ගුරු මුෂ්ටි බෑ. ගුරුවරයා හිතනවා නම් මෙයාට මේ දේවල් ඉගෙනුවොත් මෙයා මාවත් පාස් කරගෙන ඉස්සරහට යයි. මට තාම තියෙන ආචාර උපාධියක් මෙයා මහාචාර්ය වුණොත් මට හරිනේ. එහෙම බෑ. හරි ගුරුවරයෙක් නම් තමන්ව පාස් කරන් යන්න පුළුවන් තරමටම තමන් දන්න ඔක්කොම ටික දෙන්න ඕන. ඊට පස්සේ තමන්ගේ හිතමිත්‍රයන්ට තමන්ගේ ගෝලයාගේ ගුණ අපි තියෙන්නේ නම් පොතේ සඳහන් වෙන්නේ හඳුන්වා දිය යුතුයි කියලා. හැබැයි ඒ හඳුන්වා දීම සඳහන් කරන්න ඕනේ හොඳ පැත්තට. එයාගේ නරක කියලා එයාගේ අගතිගාදේ නෙමෙයි. ඒකේ හොඳ පැත්තට තමයි යන්න ඕනේ. ඒ වගේම අවසාන කාරණාව සඳහන් කරනවා ගුරුවරයාට හොඳින් ආරක්ෂා කරන්න ඕනේ තමන්ගේ ගෝලයාව. ගෝලයාව ආරක්ෂා කිරීමේ වගකීමක් තියෙන්නේ ගුරුවරයා සතුව. ඉතින් එතකොට මේ කාරණා ටික ගුරුවරුන්ගේ අතින් වර්තමානයේ ඉෂ්ට වෙනවද? ඉෂ්ට වෙනවා නම් අර වගේ දරුවෝ සමාජයේ බිහි වෙයිද? ඔබ සඳහන් කරපු ආකාරයට දැන් බුදුරජාණන් වහන්සේ සිංහාලෝවාද සූත්‍රයේ කරුණු දේශනා කරලා තිනවා. දැන් අර අපේ ස්වාමින් වහන්සේ දේශනා කළා මේ කිරි නිසා උණු නිසා මේ කිරි බොන්නත් බෑ අහක දාන්නත් බෑ. ඒ වගේ සමදතාව තිබිලා තියෙනවද? මම අහන්නත් කැමතියි මේ තරුණියගෙන්. ඒ වගේ සමදතාවක් තිබිලා තියෙනවද? නැත්නම් මේ තරුණ සමදතාව පිළිබඳව ඔබේ මතය කොහොමද අද මුතියංගනච මහා විහාරේ ඉඳලා රටටම හෙන්න කියන්නේ? අවසරයි අපේ ස්වාමීන් වහන්සේ වගේම රුවන් මහත්මයා මේ අපේ සම්බන්ධතා ගැන කතා කරද්දී තරුණ තරුණයන් අතර වගේම අනිත් සමාජයත් එක්ක තියෙන සම්බන්ධතා ගැන කතා කරද්දී මට මතක් වෙන දෙයක් තමයි අපේ කාර්යබහුල ජීවිතයත් එක්ක අපි පන්සලෙන් ඈත් වෙනවා. එහෙම නැත්නම් ආගමික සංස්ථාවත් එක්ක තියෙන සම්බන්ධතාවයෙන් කෙමෙන් ඈත් වෙලා යනවා. හැබැයි අපේ සංස්කෘතිය දිහා බලද්දී පුංචි ළමයෙක් මව් කුසට එන අවස්ථාවේ සිටම මරණය දක්වාම ජීවිතේ හැම අවස්ථාවකදීම පන්සලත් එක්ක සංඝයා වහන්සේලාත් එක්ක බද්ධ වුණ ජීවිතයක් ගත කරලා තියෙනවා. මං හිතන්නේ ඒ කාලේ ඔවුන්ගේ ගුණයහපත්කම් දියුණු වීමට වගේම සමාජයේ සාර ධර්මවල පැවැත්මටත් ඒක හේතුවක් වෙන්න ඇති. හැබැයි දැන් අපි දිහා බලද්දී ඊට වඩා වෙනස් තත්ත්වයක් තියෙනවා. දැන් තරුණයන් විශ්වවිද්‍යාලයට යන තරුණයන් ගත්තොත් නැත්නම් පාසල් යන නංගිලා මල්ලිලා ගත්තොත් උනත් නැත්නම් රාජකාරි වලට යන තරුණයන් ගත්තොත් උනත් ඔවුන්ට තියෙන හරි කාර්ය බහුල ජීවිතයක්. සමහර වෙලාවට ගෙදර ඇවිල්ලා බුදුපහන තියන්නවත් වෙලාවක් නැහැ. ඒ කියන්නේ බුදුපහන තියන්නවත් වෙලාවක් නැති තරුණ පිරිසක්ද වර්තමාන සමාජයේ ඉන්නේ? බුදුපහන තියන්න වෙලාවක් නැති වෙන්න තරම් ලෝකයේ තමන්ගේ හීන කරා යන්න රාජකාරි බහුල ලෝකයක් අපිට හැදිලා තියෙන්නේ. දැන් මං හිතන්නේ ඒක තරුණයන්ගේවත් ලෝකයේවත් අනිත් මිනිසුන්ගේවත් වැරද්දක් නොවෙන්න පුළුවන්. දැන් සමාජයේ තත්වය ඒකයි මට හිතෙන්නේ. හොඳයි. දැන් මේ දහම් පාසල් ගුරුවරයෙක් වගේම ප්‍රවීණ රංගන ශිල්පියෙක් විදිහට මේ තරුණ පිරිස් සමාජයේ විවිධ පිරිස් ඇසුරු කරන පුද්ගලයෙක් විදිහට ඔබට මොන වගේ මතයක්ද තියෙන්නේ මේ තරුණ පිරිස පන්සලෙන් ආගමික දේවල් වලින් වර්තමානයේ ඈත් වෙලා ඉන්නවද නැත්නම් ඒකට හේතුවක් තියෙනවද? අපි රශ්මික තරුණයා කියන කෙනා හඳුනාගන්නේ බාල සහ වැඩි හිටි නැත්නම් බාල සහ පඬිත කියන අතරමැදි කාණ්ඩය යටේට. බාලයොත් නොවන පඬිතත් නොවන. ඒ කියන්නේ ප්‍රඥාවෙන් යුත් වැඩුණු පැසුණු පුද්ගලයන් නොවන අතරමැදි පුද්ගලයා තමයි තරුණිය. එතකොට මේ බාලයෝ පන්සල් යනවා. කුඩා දරුවෝ අම්මලා තාත්තලාගේ අතේ එලිලා ආසාවෙන් පන්සල් යනවා, දහම් පාසල් යනවා. ඒ කටයුතු ටික කරනවා. ඔන්න මේගොල්ලෝ දැන් අර තරුණ වයසට එනකොට දැන් මේගොල්ලන් වර්ධනය වෙනවා. කොහොමද වර්ධනය වෙන්නේ? කායික වර්ධනය සිද්ධ වෙනවා, මානසික වර්ධනය සිද්ධ වෙනවා, සංස්කෘතික වර්ධනය සිද්ධ වෙනවා. දැන් උතන අඩු වෙන පාර්ට් එක, ලැක් වෙන පාර්ට් එක තමයි සංස්කෘතික වර්ධනය. අම්මලා තාත්තලා පුළුවන් තරම් මම දහම් පාසල් ගුරුවරයෙක් විදිහට දන්නවා පහේ පන්තියේදී ළමයි එන්නේ.
පහේ පන්තියේ ළමයි අවම වශයෙන්ම අඩුයි. ඒ කියන්නේ පුළුවන් අවමතරව ගිය අවුරුද්දේ 2යි 3යි ඒ වගේ එන්නේ. හේතුව ශිෂ්‍යත්වය. ඒතකොට මේ හැල්මේ දුවනවා ඊළඟ තරඟෙට මේ දරුවෝ අරගෙන යන්න. ඒක ශිෂ්‍යත්ව සමත්වයේම හොඳයි. හැබැයි මේ හැල්මේ දරුවෝ අරගෙන යනකොට අන්න එක කැලලක් හැලෙනවා. ඊට පස්සේ දැන් මේ කොවිඩ් වසංගතයෙන් පස්සේ ඔන්ලයින් කියලා අධ්‍යාපන ක්‍රමයක් ආවා. ඒ ඔන්ලයින් වලට දරුවෝ යන නිසා දහම් පාසල් පද්ධතියම සමස්ත වශයෙන්ම රටේම කඩාගෙන වැටුණා. එතකොට මේ දරුවන්ව සංස්කෘතික වර්ධනයට යොමු නොකරවන්නෙම දෙමව්පියෝ. එතකොට මේ ඒ දෙමව්පියන්ටම තමයි කවදා හරි ඒකේ ඵල විපාක විඳින්න වෙන්නේ. හොඳයි. අපි දරුවන් දහම් පාසලට යොමු කිරීම තරුණ පිරිස ආගමික වතාවත් වලට පන්සල් ඇසුරට ආගමික ඇසුරට හුරු කිරීම පිළිබඳවයි කතා බහ කරමින් සිටියේ. අපි සූදානම් වෙනවා මුතියංගන රාජමහා විහාරස්ථානයේ සිට රටේ වත්මන් කාලීන තොරතුරු දැනගන්න ප්‍රවෘත්ති මැදිරියට ගිහිල්ලා එන්න කෙටි විරාමයක් සඳහා. ඔබ යලිත් තාරුණ්‍ය අදහස් විමසන තුරුණු සිතත් සමගින් බදුලු මුතියංගන රාජමහා විහාරස්ථානයේ සිටයි සජීවීව සම්බන්ධ වන්නේ. අරුජ අපි දැන් තරුණ සම්බන්ධතාව ගැන කතා කරන අපි දැන් තරුණියටද නැත්නම් තරුණයට අවස්ථාව දෙන්න ඕනේ. මම කැමති රශ්මික මෙතන විවිධ වයස් තරාතරම් වලින් එන්න තරුණ පිරිසකින් තරුණයෙක්ට අවස්ථාව දෙන්න ඔහුගේ මතය දරන්න. ඔව් අරුජගේ මතයට තමයි මමත් කැමති. තරුණයට දෙන අවස්ථාව දැන්. අවසරයි හැමදුන්නේ රුවන් මහත්මයා. මම නැවතත් මගේ මිත්‍රයා යසිරු අහපු ප්‍රශ්නයට නැවතත් යොමු වෙන්න කැමතියි. ආදර සම්මානතා තරුණයන් අතර සිදුවන. ඒතකොට අපේ ආදර සම්මානතා ගද්දී මම දකිනවා වර්තමානයේ තරුණ සමාජය අතර සම්මතයෙන් පරිබාහිර වෙච්ච අසම්මතයට මුල් වෙච්ච ආදර සම්මානතා වර්තමානයේ ශ්‍රී ලාංකීය සමාජයේ පමණක් නෙමෙයි ලෝකයේම තරුණ සමාජය අතර ව්‍යාප්ත වෙලා තියෙනවා. වර්තමානයේ අපිට ගොඩක් ඒ ගැන කතාවක් ඉස්මතු වුණා අසම්මත ප්‍රේමවල් සම්බන්ධව. ඒතර මම කැමතියි දැනගන්න රුවන් මහත්මයා අපි එසේ තරුණ ප්‍රජාව අසම්මත ප්‍රේමයන්ට යොමු වන්නේ සමාජයේ වැඩිහිටි ප්‍රජාවගෙන් ඒ පිළිබඳ ඔවුන්ට නිසි දැනුමක් අවබෝධයක් ලබා නොදුන්න නිසාද නැත්නම් තාක්ෂණික දියුණුවත් එක්ක සමාජ මාධ්‍ය අන්තර්ජාලය මේ වගේ විවිධ දේවල් භාවිතයේ වැඩිකම නිසා ඔවුන් එක් රාමුවකට කොටු වෙච්ච නිසාද මේ අසම්මත ප්‍රේමයන්ට තාරුණ්‍ය මෙතරම් යොමු වෙන්න හේතු වෙලා තියෙන්නේ. ඔරුවන් මහත්තයා. නන්දා මාලිනී ගායනා කරනවා ප්‍රේමේ නම් රාගයෙන් තොර සඳේලියසේ අචින්තයි පාරිශුද්ධයි සුරම්‍යයි. මෙතන වරද්දවගෙන තියෙන්නේ ප්‍රේමයයි ලිංගිකත්වයයි. සමහරු ප්‍රේමය කියලා ලිංගිකත්වයේ වරද්දාගෙන තියෙනවා. ඔවුන් ලිංගිකත්වය කියන්නේ මොකද්ද කියන එක දන්නෙත් නැහැ. ප්‍රේමය කියන්නේ මොකද්ද කියන එක දන්නෙත් නැහැ. හැබැයි ප්‍රේමය කියන්නේ ප්‍රේමය තමයි. ඒක සම්මතද අසම්මතද මගේ විග්‍රහය යනවා. සම්මතද අසම්මතද කතාවක් නැහැ. දෙදෙනෙකු අතර ඒ මානසික ගනුදෙනුව ප්‍රේමය. හැබැයි මේක ප්‍රවර්ධනය කරන්නේ. ඒක එහෙම නැත්නම් ඔය අපි සම්මතයි කියන රාමුව ඇතුලේ ඕක ප්‍රවර්ධනය කිරීම ඔයවැනි අසම්මත ප්‍රේම සම්බන්ධතා සුලභ වීමට ප්‍රබල හේතුවක් වෙනවා. ඕක වළක්වා ගන්න නම් සංයුක්ත නිපාතයේ සඳහන් වෙනවා කෙනෙක්ගේ අභිවෘද්ධියට උපයෝගී කරගත හැකි කරුණු 7ක්. කල්යාණ මිත්‍රතා, සති සම්පදා, සීල සම්පදා, ඡන්ද සම්පදා, අත්ථ සම්පදා, ඒ වගේම අප්පමාද සම්පදා, ditthi සම්පදා සහ යෝනිසෝ මනසිකාර. මෙතන මේ යෝනිසෝ මනසිකාරය කියලා කිය අනිත් දේවල් නම් මම හිතන්නේ තේරෙනවා. යෝනිසෝ මනසිකාරය කියන්නේ අපේ හාමුදුරුවනේ එළඹ සිටි සිහියෙන් යුක්ත වීම. මේ දැන් මම මේ ඉන්න කල්පනාව මගේ ඔළුවේ තියෙන්න ඕනේ. මේ දැන් මං ඉන්නේ මෙතන. එතකොට මේ සම්බන්ධතාවය මෙයාත් එක්ක මේ මට ගැළපෙන කෙනෙක්ද නොගැළපෙන කෙනෙක්ද කියන එක මම අල කලින් සඳහන් කාරණේ. සංස්කෘතික සංවර්ධනයේදී තමයි එතනදී හඳුනා ගන්න ඕනේ මේ සම්බන්ධතාවය මට ගැළපෙන එකක්ද නොගැළපෙන එකක්ද මගේ අම්මා තාත්තා මගේ ගුරුවරු කියලා දුන්න જાතිය සම්බන්ධතාවයක්ද මේ එහෙම නොවන එකක්ද. එතන යෝනිසෝ මනසිකාරයේ බිඳව ගත්තොත් එතන පැටලුනොත් ආපහු ඊට පස්සේ ටිකක් අමාරු වෙනවා ගලව ගන්න. හැබැයි මෙතන නැවතත් ගලව ගන්න මාර්ගයක් තියෙනවා. කල්යාණ මිත්‍රතා. හොඳ කල්යාණ මිත්‍රයන් ඇසුරු කරොත්. මොකද ඔය වයසේ තරුණ වයසේ දරුවන්ට යොප්පන මදේනේ තියෙන්නේ. යෝන් මදේ. මදේ කියන්නේ ටිකක් අර
හරි අමාරුයි පාලනය කරන්න. ඒක වචනින්ම තියෙනවා. ඒකේ නාම ධාතුවත් ඇවිල්ලා මත්. ඒතර මත් කියන්නේ අපේ ආඳුරනේ දඟලනවා. නතු කරගන්න අමාරුයි. යොබ්බන මදේ යෞවන මදේ තියෙන අයව අම්මා තාත්තට ගුරුවරුන්ට නතු කරන්න හරි අමාරුයි. එතකොට අපි උපක්‍රමශීලී වෙන්න ඕනේ. යාළුවෝ හරහා, කල්යාණ මිත්‍රයා හරහා මේ දරුවව නැත්නම් මේ තරුණයව ආපහු නැවත තමන්ගේ මාර්ගයට ගන්න. එහෙම නොවුනොත් අපරාධී රටට වැටක් කරන්න තියෙන වටින ජීවිතයක් අසම්මත දෙයක් නිසා විනාශ වෙන්න පුළුවන්. හොඳයි දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන නේද අපේ හාමුදුරනේ මේ සම්බුදු සසුන පවතින්නේත් කල්යාණ මිත්‍ර පදනම මතයි කියන ආනන්ද හාමුදුරුවන් ඔබ වහන්සේගෙන් ධර්මික විග්‍රහයක් ලබා දෙන්න පුළුවන්ද මේ කල්යාණ මිත්‍රතාවය පිළිබඳව? ඔව්. ඒ වෙනුවෙන් මම කරුණු කිහිපයක් ඉදිරිපත් කරන්න කැමතියි. දැන් සාමාන්‍යයෙන් අපේ තරුණයා එයා කතා කරපු මාතෘකාව එක ගත්තාම ඔබතුමා සර් අපිට ඒ කාරණාව පැහැදිලි කරා යෝනිසෝ මනසිකාරය. ඒ කියන්නේ අපි සිහියෙන් ඉන්න ඕනේ. සිහියෙන් ඉන්න ඕනේ මොකටද? මම තේරුම් ගන්න ඕනේ මම කවුද කියලා. නේ? මම මාව තේරුම් ගත්තොතින් මට පුළුවන් මට ගැළපෙන දේ මොකක්ද කියලා තීරණය කරන්න. දැන් අද අපිට වෙලා තියෙන ප්‍රශ්නේ තමයි ගොඩක් තරුණ අයට දැන් හැදෙන දරුවන්ට ගොඩක්ම වෙලා තියෙන දේ අපේ අම්මලා තාත්තලා ඉඩ දෙන්නේ නැහැ තමන් කවුද කියලා අඳුන ගන්න. يعني මම කවුද කියලා අඳුනගන්න මගේ අවශ්‍යතාවයන් මොනවද මම මොනව කරොත්ද ගැලපෙන්නේ ඒක අඳුන ගන්න අවස්ථාව දෙන්නේ දැන් මට මතකයි අපි ඉස්කෝලේ යන කාලේ අපි ඉස්කෝලේ 4 5 ඉන්නකොට ඉස්කෝලේ කෑම පෙට්ටියක් අපි අරගෙන යනවා කෑම පෙට්ටිය ගෙනිච්චාන් පස්සේ අපේ අම්මලා තාත්තලා කෑම පෙට්ටිය හොදලා දුන්නේ නැහැ ඒක මම හොද ගන්න ඕනේ හැබැයි ශිෂ්‍යත්වයේ පාස් වෙච්ච හොඳට ඉගෙන ගත්ත ළමයින්ගේ කෑම පෙට්ටිය හොදලා එව්වේ අම්මලා තාත්තලා ඒතකොට යාළුවා ලස්සනට කෑම පෙට්ටිය ගෙනාවා මට හොඳට මතකයි මම ඉස්කෝලේ දෙතුන් වතාවක්ම ගියා කෑම පෙට්ටිය හොදන්න නැතුව. හරිද? ඒ කියන්නේ මම එතනදී ලැජ්ජ වුණා. ඒ ලැජ්ජාව නිසා මම හුරු වුණා මගේ අවශ්‍යතාවයන් අඳුන ගන්න. නේ මමම තේරුම් ගත්තා මගේ කෑම පෙට්ටිය මං හොද ගන්න ඕනේ. ශිෂ්‍යත්වයේ ෆේල් තමයි. හැබැයි මම කවුද කියලා මම අඳුන ගන්නවා. මම කවුද කියලා මම අඳුන ගැනීම තුලදී මට තේරුම් යනවා මට මොකක්ද ඕනේ කරන්නේ. මට ගැළපෙන්නේ මොනවද? මට නොගැළපෙන්නේ මොනවද? ඉතින් මේ දේවල් අර සමාජීය ආශ්‍රයෙන් අපිට සමාජය ගැන අවබෝධිකුත් තියෙන්න ඕනේ. සමාජීය ආශ්‍රයෙන් මම තේරුම් ගන්න ඕනේ මොනවද මට ගැළපෙන්නේ මොනවද මට නොගැළපෙන්නේ නේ. තෙරුවන් සරණයි අපේ හැමතුනේ දැන් මම හිතනවා රෝජා මේ අපේ තරුණයාට මේ අසම්මත පෙම පිළිබඳ මනා විග්‍රහයක් අපේ රුවන් මහත්තයත් ඒ වගේම ස්වාමින් වහන්සේත් ලබා දුන්නා කියලා. අනිවාර්යෙන් රශ්මික. ඒ වගේම තමයි දැන් කල්යාණ මිත්‍ර ගැන කතා කරානේ. මම හිතනවා මෙතන ඉන්න අයටත් අනිවාර්යෙන් මිත්‍රයෝ ඉන්නවා ඇති. යාළුවෝ ඉන්නවා ඇති. මේ කල්යාණ මිත්‍රයා සහ යාළුවා අතර වෙනස හොඳින් පහදා දුන්නාට පස්සේ මම කැමති ඔබේ මතය දැනගන්න මේ කල්යාණ මිත්‍රයා සහ ඔබගේ මිතුරා අතර වෙනස ඔබ කොහොමද දකින්නේ කියලා තරුණියකගේ මතය මම දැනගන්න කැමතියි. සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති සියලු ලෝ මිනිසුන්ට සත්වයන්ට උතුම් වූ ශාස්ත්‍රවරයන් වහන්සේ වුණේ බුදුරජාණන් වහන්සේ. මේ ලෝකෙට බිහි වෙන හැම මිනිස්සෙක්ම පිරිසිදු මනසකින් තමයි මුලින්ම බිහි වෙන්නේ. හරිම පවිත්‍ර මනසක් තියෙන. මේ සමාජය ඇතුලේ ජීවත් වෙනකොට තමයි ටිකෙන් ටික හැම දෙයකටම පුරුදු වෙන්නේ. මෙතනදී ගුරුවරයා සහ ශිෂ්‍යයා අතර තියෙන සම්බන්ධය හරි ප්‍රබල සම්බන්ධයක්. හැබැයි ඈත අතීතයේ තිබුණට වඩා අද වෙනකොට මේ සම්බන්ධතාවය පිරිහිලා තියෙනවා කියලා මට තේරෙනවා. ඒකට හේතුව කතාවක් තියෙනවා හැඳි ගන්න නැතුව හදන හොද්දෙයි දඬුවමක් නොකරන හදන දරුවෝ වගේ සමානකමක් තියෙනවා කියලා. ඒ දෙන්න එක වගේ කියනවා. හැබැයි ගුරුවරයෙක් ළමයෙක්ට දඬුවමක් කරොත් ඒකට මානව හිමිකම් වෙන තැනට අද ඇවිල්ලා තියෙනවා. අනිත් පැත්තෙන් කතා කරොත් මම හිතනවා දැන් අර තරුණිය අර අපේ රුවන් මහත්මයා වැඩසටහන ආරම්භයේම සඳහන් කරා හොඳ උදාහරණ දෙකකුත් අරගෙන වර්තමාන සමාජයේ ගුරුවරු දඬුවම් කරන විදිහේ වැරද්දක් තියෙනවද කියන එකත් පේනවා. අර නෙගටිව් මාකටිං පැත්තේ. අන්න එහෙම ප්‍රශ්නයක් තමයි තරුණියට තියෙන්නේ. මම හිතනවා තරුණයාට හොඳ අදහසක් ඇති කියලා අද මේ විද්වත් තරුණ හමුවේ රටට ලෝකෙට කියන්න. ඔව් කතා කරා අපේ සහෝදර සහෝදරයෝ ආදරේ යහපත් පැත්ත. ඕක අපේ පැත්තෙන් ගත්තොත් ඒ කියන්නේ අපේ යූත් ජෙනරේෂන් එක යහපත් පැත්තට වඩා පොඩ්ඩක් දැන් නැඹුරු වෙලා තියෙනවා අයහපත් පැත්තට. මොකද අද
එදා කාලේ වගේ අදහස් ගැලපුන් නැති වුණාම විශ්වාසය පළඳු වුණාම නෙවෙයි තමන්ගේ තියෙන සම්බන්ධතාවය බිඳවට්ටව ගන්නෙ. මොකද කිව්වොත් දැන් අර අපි ඔන්ලයින් ක්‍රමයට හුරු වෙලා ගොඩක් වෙලාවට අපේ මිතුරියෝ මේ සමාජ සම්බන්ධය කියන්නේ අපේ සම්බන්ධතා බිඳවට්ටව ගන්නේ ඔය සාමාන්‍යයෙන් ඔය ඔන්ලයින් ඉඳලා ඔයා මගේ මෙසේජ් වලට රිප්ලයි කරේ නැහැ. අන්න ඒ වගේ හේතු තමයි අර බොළඳ හේතු වලින් තමයි අපිට මේ සම්බන්ධතා බිඳවැටීම දැකලා තියෙන්නේ. ඒ වගේම මේ සම්බන්ධතා බිඳවැටීම දරා ගන්න බැරි වුණාම මහා ඛේදවාචකයක් වෙලා තිනවා රුවන් මහත්තයා අපේ ස්වාමින් වහන්සේ මගේ ප්‍රදේශයේ බදුල්ල ප්‍රදේශයේ තරුණයන් 4 දෙනෙක් කෝච්චියට පැනලා සියදිවි නිසා ගන්න හැදුවා. මේවා ආදර සම්බන්ධතා බිඳවැටීම් නිසාම වෙච්ච සිදුවීම්. ඉතින් මං හිතනවා මේක ඛේදවාචකයක් කියලා ඇත්තටම අපේ තරුණ පරම්පරාවේ. හොඳයි දැන් මේ අරෝජ අපි කතා කරද්දි මේ විවිධ තරාතිරම් වල තරුණ පිරිසක් ඉන්නේ. දැන් තරුණියන්ට තියෙන විවිධ සමාජ සම්බන්ධතා මේ තරුණ සම්බන්ධතා පිළිබඳ ගැටලු. තරුණයෝ තුන් දෙනාට තියෙන ආදර සම්බන්ධතා පිළිබඳ ගැටලු. හැබැයි හොඳ ප්‍රශ්නයක් මතු කළේ. අවසානයේ මේ ආදර සම්බන්ධතා කෙලවර වෙන්නේ සියදිවි නසා ගැනීමද උදාහරණ වශයෙන් සඳහන් කළා. අපි ඒකට හොඳ පිළිතුරක් බලාපොරොත්තු වෙනවා ස්වාමින් වහන්සේගෙන්. සමාවෙන්න අවසරයි. අපි කෙටි විරාමයකට යමු වෙනවා. විරාමයෙන් අනතුරු සූදානම් යලිත් බදුළු මුතියංගන රාජමහා විහාරස්ථානයේ සිට තුරුණු සිතෙන් ඔබව ආමන්ත්‍රණය කරා. තුරුණු සිතේ විරාමයෙන් අනතුරුව තමයි අපි යලිත් සම්බන්ධතාවය ලබා ගන්නේ. බදුළු මුතියංගන රාජමහා විහාරස්ථානයේ සිට සිරසා නමාමි පොහෝ දින වැඩසටහනත් එක්ක අපි කතා බහ කරමින් සිටියේ තුරුණු සිතේ මේ තරුණ සම්බන්ධතා පිළිබඳව. එතන හොඳම තැනකට අවිලා තමයි අරුජ අපි නතර කළේ මේ ආදර සම්බන්ධතා කෙලවර වෙන්නේ සියදිවි නසා ගැනීමකින්ද කියලා. මම හිතනවා තව තරුණයෙක් ඉන්නව අදහසක් ඉදිරිපත් කරන්න. ඔහුට ඔහුගේ අදහස ඉදිරිපත් කරලා අපි ස්වාමින් වහන්සේගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. ඔව් අපේ හාමුදුරනේ වර්තමාන සමාජය තුළ අපේ තාරුණ්‍යයේ ප්‍රේමය ආදරය කියන්නේ අල්ලා ගැනීමක්. හැබැයි අපේ බුදුදහම තුළ විග්‍රහ කරන්නේ මේක අතහැරීමක් වෙන්න ඕනේ කියලා. නමුත් අපේ හාමුදුරනේ අද වර්තමාන සමාජය තුළ අපි දන්නවා අපේ තරුණියන් හදවතින් බැඳෙන ප්‍රමාණය අඩුයි. හැබැයි අවසානයේ රාගික ආසාවන් මුදුන්පත් කරගන්න තමයි මේ ආදරය භාවිතා කරන්නේ. ඉතින් අද වර්තමානයේ වැඩි හරියක් තරුණියන් අපේ සහෝදර සහෝදරියන් ආදරේ විඳින්න කියලා දවසක් දෙකක් ගිහිලා උපරිම සතියක් ගියාට පස්සේ හුදකලා හමු වෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. හුදකලා හමුවීමත් සමග හදවතේ බැඳීමට වඩා කායික බැඳීමක් තමයි අපේක්ෂා කරන්නේ. අවසානයේ කායික බැඳීම තුලින් ඇය මේ සමාජයේ වෙනත් ලක්ෂණයන්ගෙන් තනත්තියක් බවට පරිවර්තනය වෙමින් සමාජයේ නොපිළිගන්නා තනත්තියක් බවට අයපත් කරනවා. ඉතින් මේක මම හිතනවා සමාජ ඛේද වාචකයක්. ඒ නිසා ආදරයයි රාගයයි ඒ පහස තුලින් මේ අත්වෙන ඉරණම අපේ සමාජයට ගලපගන්නේ කොහොමද කියලා මම දැනගන්න කැමතියි. අවසර අපේ හමුදුරනේ. ආදරය ගැන අහපු ඒ ප්‍රශ්න ටිකට මම පොදුවේ සරලව කරුණු ටිකක් පැහැදිලි කරන්නම්. මම ඒක පටන් ගන්නම් බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ සඳහන් වෙන කාරණාවකින්ම අපි හැමෝම දන්න බුදු බණ පදයක් තියෙනවා ප්‍රේමතෝ ජායති සෝකෝ ප්‍රේමතෝ ජායති භයං. ඒක තමයි ඇත්ත. මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අපිට එරෙහිව යන්න බෑ. ලෝකේ ස්වභාවය තමයි ඒක. ප්‍රේමය නිසා ශෝකය බය හටගන්නවා තමයි. එතකොට අනිවාර්යෙන් සිද්ධ වෙන දෙයක් ඉස්සරහා අපේ කටයුත්ත තමයි අපි ඒ වෙනුවෙන් සූදානම් වෙන එක. අපි ප්‍රේමයකින් බැඳෙනවා නම් යම්කිසි සම්බන්ධයකින් බැඳෙනවා නම් අපි හැමෝම දන්නවා මම කවුරු හරි කෙනෙක් එක්ක බැඳෙනවා නම් අනිවාර්යෙන් දවසක එක්කෝ මට එයාව නැති වෙනවා. නැත්තම් එයාට මාව නැති වෙනවා. ඒ බැඳීම නවතින දවසක් එනවා. එතකොට අර අනිත්‍ය දෙයක් ඉස්සරහා අපි කවදාවත් ඒක නිට්ටයයි කියලා දකින්න එපා. එහෙමයි බුදුහාමුදුරු දේශනා කරේ. ඒතර ප්‍රේමය කියන්නේ ඕනෑම
සම්බන්ධතාවයක් ප්‍රේමය වේවා ඕනේ සම්බන්ධතාවයක් සදාකාලික නැහැ. ඉතින් తాවකාලිකව අවසන් වෙන දෙයකට මම යෝජනා කරන්නේ කල්තියා සූදානම් වෙන්න. මං හොඳටම ආදරය කරන කෙනත් මාව දාලයයි. නේ මම වැඩියෙන් ආදරය කරන බැඳීම් ටික මට නැති වෙයි. කලින් අපි සූදානම් වුණොත් ඒ දේ සිද්ධ වුණාන් පස්සේ මට සැනසෙන්න පුළුවන්. මං කලින් ඉඳන් ඒ වෙනුවෙන් සූදානම් වුණා. ඉතින් බැඳීම් කියන්නේ අනිත්‍ය දෙයක් කියන දේ අපි අවබෝධ කරගත්තා නම් ගොඩක් ප්‍රශ්න වලට ප්‍රේමය හමුවේ අපිට උත්තර හම්බෙනවා. එමෙ අපේ හාමුදුරුවනේ ප්‍රේමයෙන් මිදුණහුට දුකකුත් නැහැ, ශෝකෙකුත් නැහැ, බයකුත් නැහැ. මේ පිළිබඳව තමයි ධම්මපදයේ සඳහන් වෙන විදිහ අපේ හාමුදුරුවෝ පැහැදිලි කරේ. මම තවත් තරුණියට අවස්ථාව ලබා දෙනවා මේ තරුණ සම්බන්ධතාව ගැන ඇගේ මතය කියන්න. ලෝකයේ තියෙන සුන්දරතම සහ ආත්මගත බැඳීමක් තමයි සහෝදර සම්බන්ධතාවය කියන්නේ. එතකොට අද වර්තමානයේ වෙනකොට ඒ සම්බන්ධතාවය දුරස් වෙලා තියෙනවා. මේකට හේතුව මොකක්ද? මම හිතනවා රුවන් මහත්තයාට ඒකට පිළිතුරක් ලබා දෙන්න පුළුවන් කියලා. මේ සහෝදර බැඳීම දුරස් වෙලාද වර්තමානයේ? ඇත්තටම දුරස් වෙලා මට ඒක මගේ පෞද්ගලික අත්දැකීම වුණත් කියන්න පුළුවන්. මගේ ගත කරපු ජීවිත කාලයත් එක්ක මොකද අපි සහෝදර බැඳීම කියන එක එන්නේ මව සහ පියාගේ ජානත් එක්ක අපි එක ගෙදරක එක ගෘහයක එකට හැදෙන කාලේ අපි දේවල් බෙදා හදා ගත්තට අපි සමාජගත වුණාට පස්සේ අපිට ලැබෙන අත්දැකීම වෙනස් වෙනවා. අපි දකින ලෝකය වෙනස් වෙනවා. අපි ඇති කරගන්න අනිකුත් සම්බන්ධතා වෙනස් වෙනවා. ඊට පස්සේ අපි අපේ කුටුම්බයකට ගියාට පස්සේ අපේ භාර්යාව, අපේ ස්වාමි පුරුෂයා, අපේ දරුවෝ කියන සම්බන්ධතා එක්ක නැවත අලුත් කුටුම්බයකට ගියාට පස්සේ සමහර වෙලාවට හිත දුර්වල නම් නැත්තම් මුල එච්චර හොඳ නැත්තම් අර සහෝදර බැඳීම පිදෙන්න පටන් ගන්නවා. ඒක නිසා සහෝදර බැඳීම කියන එක හදන්න ඕනේ අම්මා තාත්තා තමයි. මොකද සහෝදරියෙක් ඉන්න තරම් අම්මා තාත්තා නැති කාලෙක අම්මා තාත්තා මේ ලෝකේ ජීවතුන් නැති කාලෙක අඬන්න උරහිසක් දෙන්න සහෝදරයෙක් හරි සහෝදරියෙක් හරි ඉන්නව තරම් කෙනෙක් නැහැ කියන එක පෞද්ගලිකව මගේ මතය. මොකද ඒ අපේ ලේ. ඒ මගේ ලේ මගේම ධාතු සම්භවයේ තියෙන. එතකොට ඒක දැනෙනවා වැඩි. ඉතින් එතකොට ඒ සහෝදර සම්බන්ධතාව බිඳ වෙන්න හේතුව නැවත වතාවක් අපි අර කතා කරා වගේ මේ තිබෙන්නා වූ ව්‍යාකූල ආර්ථික ස්වභාවය, මේ ලෝකෙ තිබෙන්නා වූ ව්‍යාකූල සම්බන්ධතා, මේ සියලු දේවල් එක්ක අර සහෝදර බැඳීම් කඩලා බිඳලා සුණු විසුණු කරලා දාන ඉස්සර වෙරළු ගෙඩිය 7 දෙනා බෙදාගෙන කෑවට අම්මා තාත්තා මැරිච්ච ගමන් මහගෙදර පෙට්ට ගමයි දොර උළුවසු ටිකයි ඉඩමයි ওই ටික ලියා ගන්න දඟලන දැඟලිල්ල මගේ ජීවිත කාලය ඇතුලේ මම නැති තරම් දැකලා තියෙනවා. ඒ විදිහට සම්බන්ධතා මගේ පෞද්ගලික ජීවිතෙත් තියෙනවා. ඒව නැති වෙච්ච අවස්ථා, ඒ වගේම අනෙකුත් මගේ සහෘදයන්ගේ ජීවිතවල මම දැකලා තියෙනවා. බිඳුණු සම්බන්ධතා තියෙනවා නම් අද මැදින් පුර පසළොස්වක බොහෝ දවසේ බිඳුණු සම්බන්ධතා යලි ශක්තිමත් කරගන්න අවස්ථාවක් කරගන්න කියලා තුරුණු සිතෙන් අපි ඔබට ආරාධනා කරන අතර වාරේ තරුණයට අවස්ථාව දෙනවා ඔබේ මතය මේ තරුණ සභාවේ ඉදිරිපත් කරන්න. ඔව්, මේ අවස්ථාවේ මට ඇත්තටම මේ කතිකාවත් අපේ හාමුදුරනේ ඔබ වහන්සේ දීපු පිළිතුරක් එක සහ පෙරුවන් මහත්තයා දීපු පිළිතුරක් එක මතක් වුණේ කල්යාණ මිත්‍රතාවය. අද වෙනකොට අපේ හාමුදුරනේ තරුණ සමාජය තුළ තියෙන මමත්වය කියන සංකල්පයනේ. තමන්ගේම මිතුරා එක්ක ගමනක් ගියාට ඔහු ඉදිරියට යනවා දකින්න අද තරුණ සමාජය තුළ කැමැත්තක් නැහැ. තමන් ඉදිරියට යන දේ තමයි දකින්නේ. එතකොට ලස්සන උදාහරණයක් අපි ගත්තොත් බුද්ධ සමාජය තුළම අපේ හැමදෙනා අපි දකින එකක් උපතිස්ස කෝලිත මිතුරෝ දෙන්න. එකම මාර්ගයක යනවා, දෙන්න දහම හොයාගෙන මාර්ග දෙකකට යනවා. ඔයා එක මාර්ගයක යන්න, මම එක මාර්ගයක යන්නම්. හැබැයි හම්බ වුණොත් අපි දෙන්න එකට බුදුදහම වැළඳගමු කියන්නේ. හැබැයි අද තරුණ සමාජය තුල ඒක නැහැ අපිට දකින්න. ඒක අර විශාරද ගුණදාස කපුගේ ශූරින්ගේ අර ගීතයකත් අර ලස්සනට එනවා. සබද අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන එකම ගඟකට වැටෙන පද කීපයක් එනවා. ඒ තුල ඒ ගීත තුල අපිට කියලා දෙනවා ලස්සන අපේ මිත්‍රතාවයක් ගොඩනගන්නේ කොහොමද කියලා. හැබැයි අද සමාජය තුල ඒක නැහැ. අද තියෙන්නේ අර දුර ඉන්න සතුරාට වැඩිය ළඟ ඉන්න මිතුරාට බියවන්න වගේ සංකල්පයක්. මම හිතන්ට පොඩි දෙයක් එකතු කරන්න කැමතියි. ඒ කියන්නේ මේ සමාජය තුළ වර්තමාන සමාජය තුළ අපිට කල්යාණ මිතුරෙක් දැක ගන්න ආශ්‍රය කරන්න වෙන්නේ නැහැ කියලානේ ඔය අදහස.
ඒ කියන්නේ මේ අරුජ කල්යාණ මිත්‍රෝ අපිට හම්බෙන්නේ අර ඔන්ලයින් ක්‍රමයට කලින් සඳහන් වෙච්ච විදිහට මේ ජංගම දුරකථනයෙන් තමයි අපිට හම්බෙන්නේ කල්යාණ මිත්‍රෝ. ඒ කියන්නේ ග්ලෝබලයිසේෂන් වෙලා අල්ලපු කාමරේ ඉන්න සහෝදරයෙක් එක්ක කතා කරන්න වෙලාවක් නැහැ. හැබැයි අපිට ඇමරිකාවේ ඉන්න යාළුවෙක් එක්ක කතා කරන්න හැකියාව තිබෙනවා. අන්න ඒ වගේ සම්බන්ධතාව පිළිබඳව තමයි. මම හිතනවා තවත් තරුණයෙක් පුන්න පුනා බලා ඉන්නවා මේ තමන්ගේ අදහස තුරුණු සිතෙන් කියන්න. කෙටි වේලාවක් තියෙන්නේ වැඩසටහන නිමා කරන්න ඔබට අවස්ථාව දැන්. ඔව් මම මතු කරන්න කැමති අදහසක් දැන් ගොඩක් තරුණයෝ රැකියා අවස්ථාවල නිරත වෙනවා. ගොඩක් වෙලාවට අපි අවධානය යොමු කරන්නේ රැකියා අවස්ථාවේ අපිට තියෙන සම්බන්ධතා අපි කොහොමද කළමනාකරණය කරගන්නේ. සමහර වෙලාවට අපේ ආයතනයේ ප්‍රධානීන් එක්ක සහ සේවකයන් එක්ක තියෙන ප්‍රශ්න නිසා, ඒ ඇති කරගන්න සම්බන්ධතාවල තියෙන ගැටලු නිසා අපි අපේ පෞද්ගලික ජීවිතයේ ප්‍රශ්නත් ඇති කරගන්නවා. පෞද්ගලිකව ඒ සම්බන්ධතාවල ප්‍රශ්න ඇති කරගන්නවා. මේ දෙක සමබරව ගෙනියන්න මම පිළිතුරක් බලාපොරොත්තු වෙනවා රුවන් මහත්මයාගෙන් සහ අපේ හාමුදුරුවන්ගෙන්. එවෙනුවෙන් මම අදහසක් ඉදිරිපත් කරන්න කැමතියි. මුලින්ම අර අපිට සම්බන්ධතා තෝරගනිද්දී යාළුවෙක් වුණත් තෝරගනිද්දී අපේ ළඟ තියෙන්න ඕනේ ලක්ෂණ ටිකක්. ඒ යාළුවගේ ළඟ තියෙන්න ඕනේ ලක්ෂණ ටිකක් බුදුහාමුදුරුවෝ අංගුත්තර නිකායේ සේවිතබ්බ මිත්ත සූත්‍රයේදී දැක්ව කරුණු කිහිපයක් තියෙනවා. එකක් තමයි දෙන්න දුෂ්කර දේ දෙන කෙනා. දෙවෙනි කාරණාව කරන්න දුෂ්කර දේ කරන කෙනා. කියන්නේ මම වෙනුවෙන් කවුරු හරි කෙනෙක්ට මට යමක් යාළුවෙක් දෙන එක නෙවෙයි. දෙන්න අමාරු තැනදී ඒ දේ දෙනවා නම් නේ. මම වෙනුවෙන් දෙයක් කරන්න ඉදිරිපත් වෙන අමාරු වෙලාවෙදි ඉදිරිපත් වෙනවා නම්. ඊට පස්සේ තුන්වෙනි එක තියෙනවා ඉවසන්න අමාරු තැන්වලදී මම වෙනුවෙන් ඉවසනවා නම්. දැන් රශ්මිකයි අපි සාමාන්‍යයෙන් කියනවා දැන් යාළුවොත් එක්ක එහෙම ආශ්‍රය කරද්දී මම යත් එක්ක හිටියා. ඉඳලා ඉවස ගන්න බැරිම තැන තමයි මං එයාව අතහැරලා දැම්මේ. හැබැයි අපේ සිංහල ව්‍යවහාරය අපි කියන්නේ එහෙම නෙවෙයි. ඉවසලා බැරිම තැන එතනයි ඉවසිය යුතුයම තැන. හරිද? ඒ නිසා අපි අපේ යාළුව වෙනුවෙන් ඉවසන්න ඕනේ. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ එතන තව කරුණු කිහිපයක් පෙන්නනවා. ඒ තමයි තමන්ගේ රහස් අපි යාළුවට කියන්න පුළුවන් යාළුවෙක් ඉන්න ඕනේ. ඒ වගේම ඒ රහස් රැක ගන්න පුළුවන් යාළුවෙක් ඉන්න ඕනේ. ඒක හරි වටිනවා. මට විශ්වාසයේ තියෙන යාළුවෙක් මගේ ළඟ ඉන්න එක. ඊට පස්සේ විපතේදී මාව අතහරින්නේ නැති විපතේදී අතහරින්නේ නැහැ. ඒ වගේම තමයි අවසාන කාරණාව විදිහට දක්වනවා දුප්පත් යාළුවව පහත් නොකරන කෙනෙක්. ඉතින් මෙන්න මේ කරුණු ටික යාළුවෙක් ළඟ තියෙනවා නම් හොඳ සම්බන්ධතාවයක් මම හිතනවා ගොඩ නැගෙනවා. ඒ වගේම මම කැමති සම්බන්ධතාව ගැන කතා කරද්දී පොදුවේ අවසානයෙන් කියන්න බුදුහාර දේශනා කරා ඒකංචරියං දල්හං කෛරා. ඒ කියන්නේ අපිට ආශ්‍රය කරන්න කෙනෙක් නැත්තම් නේ අපිට කවුරු හරි ආශ්‍රය කරන්න කෙනෙක් නැත්තම් තනියම වාසය කරන එක ගැලපෙන කෙනෙක් නැත්තම් තනියම ඉන්න එකත් හොඳයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරා. බාලයෙක් ආශ්‍රය කරන්නේ නැතුව පඬිතෙක් ඇසුරු කරන්න. එහෙමත් නැත්නම් අපි තනිව ඉන්න කියලා තමයි අපේ ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ දේශනා තුළින් පැහැදිලි කරේ. අරුජා. ඉතින් අද තුරුණු සිත වැඩසටහන තුළින් අපි ගොඩක් තරුණයන්ගේ සිතේ තියෙන සම්බන්ධකම් ගැන කතා කළා. ඉතින් තුරුණු සිත වැඩසටහනේ අවසානයේට තමයි රශ්මික අපි ඇවිල්ලා තියෙන්නේ. අපි සූදානම් වෙන්නේ වැඩසටහන නිමා කරන්නද වැඩසටහන වෙනුවෙන් සහභාගී වුණු මේ තරුණ පිරිසට හොඳ ඔවදන් ලබා දුන්නා. රටේ බලන් ඉන්න ජනතාවට අදහස් ලබා දුන්නා. ඒවට විසඳුම් ලබා දුන්නා. ඒ වෙනුවෙන් පාද නමස්කාර පූර්වක ගෞරවනීය ස්තුතිය පුද කර සිටිනවා පූජ්‍ය කුඩාපානේ ආනන්ද ස්වාමීන් වහන්සේට. ඒ වගේම ප්‍රවීණ රංගන ශිල්පී රුවන් වික්‍රමසිංහ මහත්මයාටත් වැඩසටහන සහභාගී වීම පිළිබඳ අපගේ ගෞරවනීය ස්තුතිය පිරිනමමින් අරුජ අපි සූදානම් වෙන්නේ ඓතිහාසික බදුළු මුතියංගන රාජමහා විහාරස්ථානයේ සිට කෙටි විරාමයක් ලබා ගැනීමෙන් තුරුණු සිතෙන් සමුගන්නට.